ආයිබෝන් හැමෝටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝම කතා වෙන සෙනසුරු කියන ග්‍රහයා වෙනුවෙන් සිදු කරන්න ඕන වත්පිළිවෙත් ගැන. ජනමාධ්‍ය හැමතැනම සෙනසුරු ග්‍රහ මාරුවීම් සිදු වෙනවා, සිදුවීමෙන් මෙන්න මේ වගේ ප්‍රතිඵලات වෙනවා කියලා බොහෝ දුරට මේ වීඩියෝ YouTube වල ජනමාධ්‍ය හැමතැනම පළ වෙනවා. එතකොට හොයාගෙන බලාගෙන යනකොට අඩුවක් වගේ පවතිනවා, අඩුවක් වගේ දැනෙනවා. පිළියම් කරනකොට සෙනසුරු කියන ග්‍රහය වෙනුවෙන් පිළියම් කරනකොට ඒ පිළියම් වල හරි පරස්පරතාවයක් හා නියමිත පිළියම් නෑ වගේ ගතියක් ඉතින් හොයනකොට බලනකොට දැනගන්න ලැබුණා. ඉතින් ඒ එක්කම මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේ සෙනසුරු කියන ග්‍රහය වෙනුවෙන් කරන්න ඕන වත්පිළිවෙත් ගැන ටිකක් පැහැදිලි කිරීමක් කරන්න. සෙනසුරු කියන ග්‍රහයාගේ ස්වභාවය ගැන කියනකොට සෙනසුරු නක්ෂත්‍රේ හා පොත්පත්වල සඳහන් වෙන්නේ දුකට අධිපති සෙනසුරු කියලා. දුකට අධිපති සෙනසුරු ගැන කියනකොට දැන් කාලේ හැටියට නම් අපි අපේ භාෂාවෙන් කිව්වොත් නඩුකාරයා වගේ. නඩුකාරයාට අම්මද අප්පච්චිද නෑදෑයෝද ස්ත්‍රීද පුරුෂද ලොකුද කුඩාද ඒවා දාලා නෑ වැරද්ද හැටියට දඬුවම දෙනවා. ඉතින් මේක ගැන කල්පනා කරලා බලනකොට සෙනසුරුත් එහෙමයි. ඉතින් එන්නේ එහෙම සෙනසුරුට සෙනසුරුගේ මහදසාගත කරන අය, අතුරු දසාගත කරන අය, ගෝචර ඵල වලින් ඒ රාෂ්ටක වලින් යම් යම් මැත්තන්ට එක් එක් විදිහට සෙනසුරු කියන ග්‍රහයාගේ ප්‍රතිවිපාක හම්බෙනවා. ඉතින් ප්‍රතිවිපාක හම්බෙනකොට ඉතින් ඒක ගැන බලන්න නම් පෞද්ගලික නක්ෂත්‍රයේ එක් එක් විදිහට ජ්‍යොතිෂ මහත්තයෙකුට දීලා පරීක්ෂා කරලා නියම විදිහට ඒවලදී පිළියම් කරන්න වෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ සමස්තයක් වශයෙන් සෙනසුරු කියන ග්‍රහය වෙනුවෙන් යම්කිසි වත්පිළිවෙතක් පිළියමක් කරගන්න. මේ එතකොට අපි පළවෙනි එකෙන් පළවෙනි තැනින් පටන් ගන්නකොට සෙනසුරු කියන්නේ දුකට අධිපති. ඉතින් සෙනසුරු වෙනුවෙන් යම්කිසි වත්පිළිවෙතක් කරනවා නම් සෙනසුරාදාම සිදුවිය යුතුයි, නැත්නම් සනිගේ කාලහෝරාවක පැවතිය යුතුයි කියලා නියමයක් පවතිනවා. ඉතින් සනිගේ කාලහෝරාවට වැඩිය සෙනසුරාදා යෝග්‍යයි. ඉතින් ඒ වගේම තමයි සෙනසුරු යම් යම් කායික මානසික චිත්ත පීඩා දීලා සෙනසුරු निराහාර කරන්න බලනවා කියලා සඳහන් වෙනවා. निराහාර කරනවා කියන්නේ යම් යම් කායික මානසික චිත්ත පීඩා දීලා. ඉතින් ඒක ගැන කියනකොට ඒ වෙනුවෙන් පිළියමක් තියෙනවා. සෙනසුරාදා උදේ අවදි වෙච්ච තැන් පටන් පුළුවන් උපරිමයෙන් निराහාර වෙන්න. පුළුවන් උපරිමයෙන් निराහාර වෙන්න කියලා පිළියමක් තියෙනවා. निराහාර වෙන්න කියන්නේ පැය භාගයක්, පැයක් වුණත් කමන්නේ, විනාඩි 10ක් වුණත් කමන්නේ. හැබැයි මම මේ දේ කරන්නේ සෙනසුරු කියන ග්‍රහයාගේ වන්නා වූ අවපීඩනයක් නැත්නම් නක්ෂත්‍ර දුර්වලතාවයක් තියෙනවා නම් ඒකට පිළියමක් හැටියට කියලා හිතේ තියාගෙන निराහාර වෙන්න කියලා කියනවා. මේ निराහාර වෙන්නේ ආහාර පාන නැතුව නෙවෙයි. ඒකම කැම බීම නැතුව නෙවෙයි. මිල මුදල් නැතුව නෙවෙයි. ඕනනම් කැම එකක් කඩෙන් ගිහලා කන්න බොන්න පුළුවන්කම තියෙද්දී මට निराහාර වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට පුළුවන්කමක් තියෙනවා නම් මහා අනර්ග පිළියමක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම සෙනසුරු කියන ග්‍රහයාගේ ස්වභාවය තමයි